ඔන්න මම අද පිටත් වෙන්න යන්නේ මගේ ගමේ පොඩි රවුමක් දාන්න. බයික් එකේ තමයි යන්න හිතාගෙන ඉන්නේ. අපේ ගමේ තියෙන මොනවද ලස්සන තැන් මොනවද? එතකොට තියෙන වගා කරන්න මොනවද? එතකොට මාලිගාවක් තියෙන මාලිගාව නම් බලන්න යන්න වෙන්නේ නැහැ මේ වෙලාවේ. මේ අපේ ගමේ මාලිගා දෙකක් තියෙනවා. මම ඉන්නේ ගමේ පැරිස් වලින් මේ පොඩ්ඩක් ඈතට එන්න මම ඉන්නේ. චතුර්ථ පෝෂාත්‍රාං කියන එකයි මගේ බොස් අරන් තියෙන මාලිගාවයි. චතුර්ථ පෝෂාත්‍රාං කියන මාලිගාව මගේ ගමේ නම පෝෂාත්‍රාං, ජුවා පෝෂාත්‍රාං. එතකොට ඒක නම් දැන් පොඩ්ඩක් රෙපෙයාර් එකට වහලා තියෙන්නේ. අනිත් චතු එක තමයි මේ මගේ බොස් අරන් තින්නේ. ඒක තමයි මම වැඩ කරන්නේ. ඉතින් මේ ඒ දෙක එහෙම තියෙද්දි අපි මේ තව පොඩ්ඩක් රවුමක් දාන්න බලමු මේ මොනවද වගා කරන්නේ. එතකොට තියෙන ඔය වැවක් එහෙම තියෙන පැත්තට රවුමක් දාලා අපේ ගමේ ලස්සන ටිකක් බලන්න යන් අපි. මේ තියෙන මගේ ඉලෙක්ට්‍රික් බයික් එක. තව බයික් එකක් තියෙනවා. මේ මම charge එකට දාලා බෙදලා ඕලා. මේ මුස්ටාච් කියන බ්‍රෑන්ඩින් මේ මාර්කටින් එන බයික් එකක්. මේ පොඩ්ඩක් ගණන් යුරෝ 5000ක් විතර වෙනවා බයික් එක. ඉතින් මගේ කිව්වට මේකේ තමයි මම අද රවුමක් දාන්න හිතාගෙන ඉන්නේ. හොඳයි බයික් එක. මේක පැය කිලෝමීටර් 20ක් 25ක විතර වේගයෙන් යන්න පුළුවන් මේ බයික් එකේ. මේ තියෙන මගේ බොස්ගේ ෂතු එක මාලිගාව. මේක මේ නැපෝලියන්ටත් කලින් ඉඳන් තියෙන පරණ මාලිගාවක්. අර මම කිව්වේ කලින් පෝෂාත්‍රාම් මාලිගාව කියන පෝෂාත්‍රාම් එකත් ඒ සමකාලීනව හදපු මාලිගා දෙකක් මේ දෙකම. අපි ඉස්සලාම යන් අපේ රවුම් පැත්තේ පොඩි රවුමක් දාන්න. ඊට පස්සේ ෆාමින් පැත්ත පොඩ්ඩක් බලන්න මොනවා වගා කරන්නේ අපේ ගෙවල් පැත්තේ. ඒ ටික බලන්න යන්න පොඩ්ඩක්. මම දැන් විනාඩි 2ක් විතර බයිසිකලේ බැදගෙන ආවේ. මේ බයිසිකල් පදින්න ගොඩක් ප්‍රංශයේ වෙනම ලේන්ස් තියෙනවා. මේන් රෝඩ් එකට එක්කම වෙනම ලේන්ස් තියෙනවා බයිසිකල් වලටයි පයින් යන්නයි. ඉතින් ඒ හින්දා මේ මේන් රෝඩ් එකේ යම මිනිස්සු වාහන හෝන් එකක් ගහන්න නැහැ හැබැයි. නමුත් මේ ඒගොල්ලෝ පිටුවසෙන් හිමීට තියාගෙන යනවා මේ අපි අයින් වෙලා ඉඩ දෙනකම්. ඉතින් බයිසිකල් ලේන් එකේ තියෙනකොට ඉතින් එහෙම යන එක හරිය නෑනේ කොච්චර වුණත්. එහෙනම් මේ තියෙන්නේ ස්ටේෂන් එකට යන්න බස් වලට ගන්න එහෙම තියෙන තැන තියෙන්නේ මේ ස්පීඩ් මීටර් එකක් තියෙනවා මෙතන. ඉතින් ඩබුඩක් ඉස්සරහට ගියාම කඩවල් ටික තියෙනවා. එතකොට අපිට බඩු ගන්න කඩවල් ටික තියෙනවා. එතන රෙස්ටෝරන්ට් දෙක තුනක් තියෙනවා. ජපනීස් රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. ඊට සුපර් මාකට් දෙකක් තියෙනවා ලොකු. දැන් නම් ඒවා වහලා 8 වෙද්දි වහනවා මේ සුපර් මාකට් නම්. දැන් අද ජූලි 1 වෙනිදා දැන් 8:20යි වෙලාව. 8:20ක විතර වෙලාව. ඒ වුණාට තාම හොඳට එළියේ තියෙනවා ඌව පායලා. මේ සාමාන්‍යයෙන් රෑ 10:00 11 විතර නකම් මේ වෙලාව එළියේ තියෙනවා.
තියෙන්නේ මේ පැත්තේ ජපනීස් රෙස්ටොරන්ට් එකක් තියෙනවා මේ පැත්තේ. මත්සුෂි කියලා. තව අපිට තියෙනවා පීසා කඩයක්, ඉතාලියන් පීසා රෙස්ටොරන්ට් එකක්. එතකොට මේ පැත්තේ තියෙනවා තව මිනිත්තු රෙස්ටොරන්ට් එක. ළඟ ගෙවල් ළඟම මගේ ඔක්කොම තියෙනවා. සර්පස්කම් ඔක්කොම ටික. එතකොට මේක තබක්කයක් මේක. තබක් කියන්නේ මෙහි සිගරට් අනම්මනම් ඔය ගණ්ඩ සිගරට් අනම්මනම් ගණ්ඩ ඔය බියර් එකක් බොන්න එහෙම පුළුවන් තරම්. ඒකේ තුර මේ මෙඩිකල් සෙන්ටර් එක ළඟ තියෙනවා මෙතන. මේක ඇතුලේ තමයි මේ බිල්ඩින් එක පිටුපස්සේ ඇතුලේ තමයි මෙඩිකල් සෙන්ටර් එක තියෙන්නේ. ඉතින් මේ අපිට ඕන කරන බෙහෙත් අනම්මනම් ගන්න තියෙන ડોක්ටර්ස්ලා ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාලා තමයි ගන්න තියෙන්නේ. ඒට අමතරව මෙතන තියෙනවා පොඩි කඩයක්. මේගොල්ලෝ මේ මුස්ලිම් කට්ටියක් කරන්නේ. ඒ කඩේ හොඳයි තියෙන එක සතිය හැම දවසම ඇරලා තියෙනවා. ගන්න අවශ්‍ය මූලික අවශ්‍යතාවයන් වලට ඕන කරන ඔක්කොම දේවල් ටික තියෙනවා. එතකොට උදේ 7 ඉඳන් රෑ 9 වෙනකන් ඇරලා තියෙනවා. අපිට ඕන කරන අරක්කු ටිකක් ගන්න හරි පාන් ගන්න හරි ඕන වෙලාවක ඕන ගන්න පුළුවන්. මේ තියෙන ඉන්දියන් රෙස්ටොරන්ට් එකකුත් තියෙනවා මෙතන. ඉතින් මේ ඒ රෙස්ටොරන්ට් එක නම් සවුන්ද වහලා මේ සාමාන්‍යයෙන් මෙහි ප්‍රංශේ ගොඩක් මේ ප්‍රංශේ සාමාන්‍ය බැංකුවේ හැමත් සමහර තැන්වල සවුන්ද ගොඩක් ඒවා වහනවා ඊළඟ වැඩ කරන හින්දා. ඉතින් මේ විදියට මෙහෙම යනකොට බැංකු ටික ළඟ තියෙනවා. මේ දැන් මම බයිසිකලේ බදින්න නම් තාම විනාඩි 5ක් විතර 5ක් විතර තියෙන්නේ. ඉතින් මේ බැංකු ටික ළඟ තියෙනවා, රෙස්ටොරන්ට් එක තියෙනවා, සුපර් මාකට් ටික ළඟ තියෙනවා. ඔක්කොම පහසුකම් ටික අතේ ළඟ තියෙනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මේක හරි නිස්කලංක ගම්මානයක්. හැම දෙයක්ම මෙහෙම තිබුණාට එකම වාහනයක් හෝන් එකක්වත් ගහන්නේ නැහැ. වැඩිලා කලාතුරකින් කවුරු ගහවත් අරෙන්න ඔක්කොම ඉන්න ප්‍රංශ ජාතිකයෝ. ඇෆ්‍රිකන් පවුල් දෙක තුනක් ඉන්නවා. ඊට අමතරව කලාතුරකින් තමයි වෙන ජාතිකයෝ ඉන්න අරාබි රටවලින් පැමිණි කට්ටිය. එතකොට මේ ඒ වගේ මේ තියෙන අපිට තියෙන බස් සර්විස් එකක් 78 බස් එක මේ බැංකුව ළඟ තියෙනවා. ඉතින් මේ විදිහට පහසුකම් ඔක්කොම ළඟ තියෙනවා මේ මං ඉන්න ගමේ. වීඩියෝ එක මම ගොඩක් ඈතින් හින්දා මම සුපර් මාකට් පැත්තට යන්නේ නැහැ. මම වෙන දවසක ඒ පැත්තට යන්නම්. ගොඩක් දික් වෙන්නේ හින්දා. ඉතින් මේ තියෙන්නේ මේරි එක. මේරි එක කියන්නේ ප්‍රංශේ සාමාන්‍ය මේරි එක කියලා කියන්නේ ලංකාවේ නගර සභාව වගේ කියන අදහස වගේ ඉන්නේ. ඉතින් ඒක තියෙන්නේ ඉතින් අපිට අවශ්‍ය කරන අපේ ડોකියුමන්ට්ස් වැඩ කරගන්න. එතකොට නගර සභාවෙන් කරන වැඩ දේවල් ටික කරගන්න මේකෙන් පුළුවන්. ඊට අමතරව එතනින් එහාට පැත්තට තියෙනවා ලා පෝස්ට් එක. පෝස්ට් ඔෆිස් එක වගේ මේ සාමාන්‍ය රජයේ පෝස්ට් ඔෆිස් එක තියෙනවා. මේ ඒ වගේ තියෙන සත්පහසුකම් ඔක්කොම අත ළඟම තියෙනවා. පාරේ තමයි මේ මම දැන් යන්නේ අපේ මං කිව්වේ සතුද පෝෂත්‍රාන් කියලා. පෝෂත්‍රාන් සතු එක මේ මාලිගාව තියෙන තැනට. ඉතින් මේ ඒකට ඇතුල් වෙන්න බෑ මේ වෙලාවේ. රිපෙයාර් කරන හින්දා සහ වෙලාවක් දැන් ගොඩක් පරක් වෙලා තියෙන හින්දා. ඉතින් මේ පාර කෙලින්ම ගියාම ඔතන රවුන්ඩ් බෝඩ් එකක් තියෙනවා. ඒ රවුන්ඩ් බෝඩ් එක ගාව තමයි සතු එක තියෙන. මම ඒකේ පොඩි වීඩියෝ එකක් කරන්නම්. එළියේ ඉඳන් බලා ගන්න ඕගලන්ට. මේකෙන් සතු එක ඉතින් පේන්නේ මාලිගාව ඉරව්ව හින්දා පොඩ්ඩක් පේනවා මදි අතුලට යන්න බෑ අපිට. මේක තමයි අපේ ගමේ තියෙන මාලිගාව ලොකු එක. අනිත් මාලිගාව අපේ බොස් අරන් තියෙන එක. මම දැන් යන්නේ තවුමෙන් එළියට ඇවිල්ලා අනිත් පැත්තට මම දැන් යන්නේ අපේ කුඹුරවනම නම් තියෙන පැත්තට. හරි ළඟ වැඩි දුරක් යන්නේ නැතුව හැමදේම ළඟ ළඟම හම්බ වෙනවා.
ඊට අමතරව චිල්ලම් පාක් එකක් තියෙනවා. මම චිල්ලම් පාක් එකත් ඔයගලන්ට පෙන්නන්නකටම යන්නම්. චිල්ලම් පාක් එක විතර නෙමෙයි. ඒතර අපිට එක්සර්සයිස් කරන්න උනොත් ඒකේ හදලා තියෙන ඔක්කොම ටික. ස්කේට් බෝඩ් පදින ළමයින්ට ස්කේට් පදින්න. එතකොට තෝරනෙත් මේ ස්කේට් බෝඩ් රයිඩින් කරනකොට ඒ කරන්නේ ඔක්කොම හදලා තියෙන්නේ. මෙතන ඇතුළෙන්ද තියෙන්නේ ඒකට. මම ඇතුළට යන්නේ නැහැ බයිසිකලේ. මොකද ඔය බයිසිකල ඇතුළට යන්නේ කොච්චර හොඳ නැති හින්දා මේ ඉතින් මෙතන තමයි ඔක්කොම ටික ළමයින්ට සෙල්ලම් කාණ්ඩ. එතකොට පොඩි ෆුට්බෝල් පිටණියක් වගේ එකක් තියෙනවා. මේ ඊට අමතරව එක්සර්සයිස් කරන්න මේ ඩම්බෙල් තියෙන ඒවා තියෙනවා. මේ ඔය බයිසිකල් පදින වගේ පදින්න තියෙන ඒවයි බඩට එක්සර්සයිස් කරන ඒවයි මේ වගේ හදලා තියෙන තැන් වල බඩට එක්සර්සයිස් කරන ඒවා ඔක්කොම හදලා තියෙන්නේ. ඊට අමතරව මේ ස්කේට් බෝඩ් වලින් ශ්‍රී ලංකන කට්ටියට ඒ කරන මේ ටික තියෙන්නේ. මට මෙතනින් හැරෙන්න සිද්ධ වෙනවා. මේ තියෙනවා මං ආයෙ හරවලා පෙන්නන්නම්. මේ අපේ හදිසිය අපේ බයික් එක හුලන් ටිකක් ගහගන්න ඒතකොට රැපයා කරගන්න ආයුධ අනමනන් තියෙන ඔක්කොමත් එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන පොඩි টয়ලට් එකක් එන කට්ටියට පහසුකම් සඳහා පොඩි ළමයි සෙල්ලම් කරනවා. මෙතන කට්ටිය හවුස් රැවිලා රෑ කෑම එහෙම ගන්නවා. ඉතින් ෆැමිලි පිටින් ඇවිල්ලා හැබැයි ඩ්‍රින්ක්ස් එහෙම ගන්න බෑ. පොලිසියෙන් එනවා නිතරම. පැයෙන් පැයට වගේ පොලිසියෙන් ඇවිල්ලා විසිට් එකක් කරලා යන්නේ. ඒ හින්දා මේ ඔය කලහකාරිකම් අනම්මනම් එහෙම කරන්න පොඩ්ඩක් අමාරුයි. ඉතින් අමාරු කියන කරන්න බෑ. අන්න මන් දැන් මේ පාරේ තමයි දැන් මේ ආයෙ මම අපේ ගෙවල් පැත්තට යන්නේ. ගෙවල් පැත්තෙන් ගෙවල් පිටුපස පැත්තට යන්නේ. ගස් එහෙම ගොඩාක් තියෙන හින්දා හෙවණයි හොඳට. අවුව වැටෙනවා පොඩ්ඩක් අඩුයි මේ වැක්කිවල. ගස් හරියට තියෙනවා. හැම පැත්තෙම. ඉතින් මේ සත්තුන්ට එන්න බැරි වෙන්න පාර අමාරු වෙන්න බැරි වෙන්න මේ වැටවල් ගහලා තියෙන්නේ. මොකද ඒ තැහකට හයිවේ එක යන්නේ. ඒ හින්දා. මෙන්න මේ පළතුරු ගහක් තියෙනවා. මේක මෙතන පොඩ්ඩක් අතු කපලා දැන් මේ පාර. මේ ගහේ ගෙඩි කන්න පුළුවන්. මට ඒ ගහේ ගෙඩි නම් මේකේ ගෙඩි වල නම නම් මතක නැහැ. තව මේ ජාතියේ ගස් හතරම තියෙනවා අපේ මේ ගෙවල් අවටම. පාරේ බයිසිකල් පදින්න ඕන පැත්ත ඔක්කොම මාක් කරලා තියෙන්නේ මේ විදියට. ඉතින් ගොඩක් ආරක්ෂාව තියෙනවා. ආරක්ෂාව සලසලා තියෙනවා. ඉතින් මේ මිනිසුන්ට මෙහි පයින් යන මිනිසුන්ට කවදාවත් මේ කහරක් ළඟින් හිටිය සුදු විරක් ළඟින් හිටියත් වාහන නවත්තලා ඉඩ දෙනවා යන්න. පිළිවෙලකට මේ වාහන නවත්තන්න පුළුවන් එක පැත්තක විතරයි. මේ දකුණු පැත්ත විතරයි වාහන නවත්තන්න පුළුවන් මේ පාරේ. ඉතින් ඒ විදිහට නවත්තලා තියෙනවා. ඉතින් ආය මගේ ගෙදරට යන පාරක ඉන්නේ.
හොඳයි මගේ අසල්වාසීන් ඔක්කොම ගොඩක් හොඳ කට්ටිය ඉන්නේ. ඉතින් මෙයා තමයි මම මේ ගෙදර ඉන්න කට්ටිය තමයි මගේ මේ ළඟටම ඉතින් ආපු දවස්වල ඉඳන් මට උදව් කරපු මගේ නේබර්. මේ තියෙන්නේ මගේ ගේ සහ මගේ බොස්ගේ ගේ. ඉතින් මේක තමයි මම ඉතින් ජොබ් එක කරන් ඉන්නේ. මම දැන් මෙතනින් පල්ලෙහාට ඔහොම යන්න යන්නේ අපේ කුඹුරු පැත්ත පෙන්වන්න. කැමරාවක් කියලා තියෙනවා කරේ වැඩකට මේ කරන එක. මේ පොඩි ගඟක් පොඩි අල පාරක් යනවා. මේක යනවා මගේ ගේ මේ මගේ වැඩ කරන මම බොස්ගේ වත්ත හරහත් මේ ඇල යනවා. මම පස්සේ ඒක වෙනම වීඩියෝ එකක් මම පෙන්නන්නම්. මගේ ගෙදර වැඩ කරන ලාවට ගන්න වීඩියෝ මම පෙන්නන්නම්. අර මම කලින් කියපු මේ ගෙඩි වර්ගය මට ඒක නම් මතක නෑ ඇත්තටම. මේකේ ගස් දෙකක් තියෙනවා මේ පාරේ. ගස් දෙකක් විතර තිබ්බම ගොඩක් අතු කපලා අතු පහත් වෙන ඉන්න ගොඩක් අතු කපලා තියෙන්නේ. මෙතන එක ගහක් තියෙනවා. මේ ගහේ නම් ගොඩාක්ම ගෙඩි තියෙනවා. කන්නත් පුළුවන් ඕනනම් නැවතිලා. අපි එකක් කාලා බලමු කොහොමද කියලා. මං ගිය සතියේ තෙද්දි මේ තිබ්බා. දැන් නම් හොඳට රතු වෙලා ලස්සනට තියෙනවා. උසයිනේ. ඉතින් මේකදී කාලා බලමු. දැන් හොඳ ගහකට වැහිලා තියෙනවා. මේක හරි ගුණදායක ගෙඩියක්. ඉතින් මේ මම ඉච්ච ආසනය කණ්ඩ මත් දන්නේ ළඟදී එද්දි විටමින් C යනම් මනම් එහෙම ගොඩක් තියෙනවා කියලා මම හොයලා බලුවා. ඉතින් මේ ඒවට මට ලොකු හැමක් නැහැ ගෙඩිය කන්න එකයි. මම තාපට ඉස්සරහට යන්න අපි මේ පාරවල් වලට වාහන ඇතුල් වෙයි කියලා මේ බැරියර්ස් දාලා තියෙන්නේ. බයිසිකල් වලටයි පයින් යන කට්ටියට විතර යන්න පුළුවන්. හරි එතනින් ඔහොම ඒ විනාඩි ගාන පහු කරන් පල්ලෙහාට ආපු ගේ පහු කරන් ආපුව මේ ඔක්කොම තියෙන්නේ කුඹුරු තියෙන්නේ දැන්. කුඹුරු කියන්නේ වගා කරන දේවල්. මේ තියෙන්නේ ඉන්න ළඟ නවත්තලා වෙන්න බාර්ලි මේ මුල් යහයම තියෙන්නේ බාර්ලි. බියර් එහෙම හදන්න ගන්න බාර්ලි තියෙන්නේ. මම ලං කරලා පෙන්නන්න. මේ තියෙන ඔක්කොම මේ බාර්ලි තියෙන්නේ. මේ බියර් වලට ගන්න ඒතව සත්ව ආහාර වලට එහෙම ගන්න තමයි මේවා වගා කරන්නේ. තව ඉස්සරහට තියෙනවා තව මේ තෙරුඳුත් ගොඩක් වගා කරනවා. තෙරුඳු මම දැන් කපලා ඉවරයි. තෙරුඳු කපලා ඉවරයි මේ මාසෙකමාරකට විතර කලින් තෙරුඳු ඔක්කොම කැපුවා. ඉතින් මේ ඊට අමතරව බාර්ලි තියෙනවා. තව තියෙනවා පොඩ්ඩක් එහාට වෙන්න තව වගා කරලා තියෙනවා මේවා. කන්සෝල් කියලා පොඩි මේ ඇට జాතියක්. ඒක මම පෙන්නන්නම් ඉස්සරහට ගිහිල්ලා. ඒක වගා කරන්නේ මෙහි ඔයිල් එකක් හදන්න. නිකන් අපි අර සූර්යකාන්ත ඔයිල් වගේ පොල් තෙල් වගේ නෙමෙයි එන සූර්යකාන්ත ඇට වලින් ගන්නෙ. ඒ වගේ මේ ඔයිල් එකක් හදන්න අපි මේ උයන්න ගන්න අපි මම පාවිච්චි කරන ඔයිල් එක. මේ ඒ ඔයිල් එක හදන්න ගන්නවා ඒ ඇට జాතිය. ඉස්සරහට යන්න ඕන. මේ තියෙන්නේ ඒ වගාව. මේ පැත්තේ මේ ආයම පෙන්නේ ඒ මං කියපු ඇට జాතිය වගා කරන එක ඔයිල් හදන්න.
ඉතින් මේක නිකන් අබෑට වගේ ඇට જાතියක් තියෙන්නේ. මේ ඇට වලින් තමයි මේ ඔයිල් එක හදන්නේ. ඉස්සරහට යන් තව තියෙනවා මේකේ ඔක්කොම ඔග අස්සන්න නෙලන අනමන ට්‍රැක්ටර් අනමන තියෙන තැන ඉස්සරහ තියෙනවා. එන පත ට්‍රැක්ටර් ඔක්කොම ද සයිස් ඒවා. මේ රස්නේ ගොඩාක් කාලට මේ අසන්න කපල ඔක්කොම උනට ඔක්කොම වෙයිලා යන තියෙන්නේ. සමහර කාලවල වලට මේ ගිනි ගැනීම ඇති වෙනවා. ඉතින් මේ ඒ ගිනි ගැනීම වලට ගොඩාක් ෆයර් බ්‍රිගේඩ් වලින් එහෙම වෙනවා. මේ පාරයිනේ මේ රතු පාට පේන්නේ. ඒවා මේ කොන්ට්‍රෝල් ගන්න මේ වතුර සප්ලයි කරලා තියෙන තැන. මේ තියෙන්නේ මේ පැත්තේ තියෙන ඔක්කොම මේ අස්සන්න දාන මේව කරන ට්‍රැක්ටර් නම්මන මේ ගොඩ ගහලා තියෙන්නේ මේ රවුන්ඩ් ඔතලා මේ අස්සයන්ට ඔය එක සතුන්ට කණ්ඩ දාන අර මේ පිදුරු වගේ જાති මේක මැෂින් එකේම කියන්නේ ඒ කපනකොටම මේ තව ඒ කියන්නේ මේ පැත්තට තව වගා කරන ඒක තනකොළ වගේ જાතිය පිදුරු වලට මේ වලට ඒක වේලුනට පස්සම මේ විදියට ඒ කියන්නේ අස්සන්න නෙලද්දිම ට්‍රැක්ටරයෙන්ම ඒක කපලා ඉවර වෙනවා. මේ රෝල හැදිලාම තමයි එළියට එන්නේ. ඒ වගේ තියෙන්නේ. මේ ආයෙම තියෙන්නේ තනිකර එක මේ බාරපිලි මේ පැත්තේ කල්සම් කියන එයාට වර්ගේ වගා කරන ඒවා ඒ හතර වටේම තියෙන ඉතින් තනිකර මේකක් තියෙන්නේ. හරි සුන්දර පැත්තක් ඇත්තනම සද්ද බද්ද මොකුත් නැහැ. පාරක් තියෙන පාර මාරු වෙන්න ඕනේ. මේ බයිසිකල් යන පාරවල් විතර මේ තියෙන බයිසිකල් සහ ට්‍රැක්ටර් විතරයි. මේ තියෙන්නේ අර ඒ අරට જાතියම වගා කරන එක. මේ පැත්ත අස්සන්නේ නැවලා තියෙන්නේ. මේ පැත්ත මතක තිබ්බේ මේ අර බාර්ලා තිබ්බේ. මේක ඊ හරි පෙරද හරි කපලා තියෙන්නේ. ඉතින් මේව හිටුවම ගිනි ගන්නවා. මේ අවුව ගොඩක් සර කාලෙට. ඉතින් මේ ඒවට කන්ට්‍රෝල් කරන්න ගොඩක් ෆයර් බ්‍රිගේඩ් එකෙන් හැමතිස්සෙම රෙඩි වෙලා ඉන්නේ. ගිය අවුරුද්දේ මේ වගේ ගිනි ගත්ත දෙපාරක් මට හම්බෙලා තියෙනවා. ඉතින් ඒත් එක්ක මම ඔයගලන්ට පොඩි මතක් කිරීමක් කරන්න ඕන. මම මේක අලුතෙන් පටන් ගත්ත channel එකක්. මේ ආවට පස්සේ ඉතින් channel එක subscribe කරලා like එකක් දාලා පොඩි share පාරක් දාලා support එකක් දෙන්න කියලා මම ආදරෙන් ඉල්ලා හිටනවා කට්ටියගෙන්ම. ඉතින් කොහොමද මම දැන් යන්නේ මේ දින තව වැවක් බලන්න. ඉතින් කට්ටිය නිදහසේ ඇවිල්ලා කාලය ගත කරන වැවක් තියෙනවා. නිස්කලංක පරිසරයක් ඉඳලා ඒ වැව පැත්තට තමයි මම යන්නේ. මේ ඔක්කොම ඉතින් ඊට අමතරව ඔක්කොම තියෙන්නේ කුඹුරු තමයි 34 වටේටම තියෙන්නේ. ටිකක් රෑ වෙන්න වගේ ආවොත් එහෙම අඳුර ටිකන එනකොට මේ වැටෙනකට ගොඩක් හාවෝ ඉන්නවා. හාවෝ ඉතින් මේ ඩාගේ දුවන්නේ දැන් හරි අමාරුයි බලා ගන්න ළඟ සද්ද හැච්චකම දුවනවා හාවෝ ටික නම්. එතන මේ අස්ස දාලක් තියෙනවා. අස්සයෝ 5-6 දෙනෙක් ඉන්නවා මෙතන. හැමදාම මේගොල්ලෝ ඉන්නවා ඉතින්. ඊළඟට මේ සුදු පාටට තියෙන ඔක්කොම කැම්පින් ඒරියා එකක්. මෙහි නිවාඩු ගත ගන්න වෙන ගම් වලින් එන අය වෙන රටවල් වලින් එන අය මේ වගේ කැම්පින් ඒරියාස් හතර තියෙනවා. ප්‍රංශේ ගොඩක් තැන් ප්‍රංශේ යුරෝපේ ගොඩක් තැන් වල තියෙනවා. ඉතින් එතකොට මේගොල්ලන්ට වතුර විදුලිය මේ දැන් ඔය කැමියන් වල මේගොල්ලන්ගේ ඔය ට්‍රක් වල තියෙනවා. ඒගොල්ලන් නිදා ගන්න නම් ඔක්කොම පහසුකම් තියෙනවා. නමුත් වතුර මාරු කරන්න විදුලිය මාරු කරන්න විදුලිය ගන්න එහෙම තියෙන්න බෑ. ඒ හින්දා මේ හැරි පොඩ්ඩ හිමිට යන්න ඕනේ. මේ තියෙන කහඹිලිය. ලංකාවේ කහඹිලිය වගේ නෙමෙයි අදුනොත් නම් ඉතින් සොරිම සොරි. මෙහෙ ගොඩක් සැරයි මෙහෙ කහඹිලියක. ඉතින් මේ කැම්පින් ඒරියා එකේ තනිකර මේ තියෙන්නේ ඒගොල්ලන්ට පහසුකම් ටික ලබා ගන්න තමයි කැම්පින් ඒරියා එක තියෙන්නේ. ඉතින් ඔහොම තාටයක් ඉස්සරහට යනවා. මෙතන තියෙන්නේ මේ
ඔය මට පවිත්‍රාගාරයක් තියෙන්නේ. රීසයිකලින් කරන තැනක් මේක. ඔය මෙහෙ අපිට මෙහෙ කාණු පද්ධති මෙහෙ ඔක්කොම අපි කැලිකන්සර් නෙමෙයි. අපි මේ টয়ලට් වලින් නිකුත් පිට කරන ඔක්කොම දේවල් මෙහෙ අපි ලංකාවේ වගේ මේ ටැංක් වලට නෙමෙයි එකතු වෙන්නේ. මේ කාණු හරහා පල්ලා පොළොව යටින් කාණු හරහා එක තැනකට එකතු වෙන්නේ. මේක ඒ වගේ ක්ලීන් කරන තැනක් මේක. ඒ ජලය අරමුණ ඔක්කොම ක්ලීන් කරලා එළියට මුදාහරන වෙන්න ඕන හොඳ ජලය. ඒක එහෙම තියෙන්නේ වගේ. පැත්තට යන්න කලින් මට මේ පෙන්වන්න උනක් තිබ්බා. මේ තියෙන තනිකර වවලා තියෙන්නේ මේ දිගටම තියෙනවා. මේ තියෙන ලැවෙන්ඩර්ස් තියෙන්නේ. හරි සුවඳයි ඉතින්. මේ හරි සුවඳයි ලැවෙන්ඩර් තියෙන්නේ මේ දිගටම. ඉස්සරහට මේ වගේ තව ගස් දෙක තුනක්ම තියෙනවා. ඉතින් මේ තියෙන වැවට එන්ටර් වෙන තැන, මේ වැව තියෙන තැනට ඉතින් වාහන වලින් ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. ඉතින් දැන් වල අපතරව එහෙම කවුරුත් මුකුල්ම දාන්නේ නැහැ. ඉතින් සිගරට් ඇබ්බුවත් ඒකක් පුළුවන් තරම් ඉතින් මේව කරන එකෙක් දෙන්නෙක් ඉන්න ඉතින් මේ දන්නේ නැද්ද? ලෝකෙ කොහේ යතින්නෝනේ එකෙක් දෙන්නෙක් පිළිවෙලක් නැතුව. ඉතින් මේ විදියට මේ තියෙන්නේ ඒ සුන්දර පරිසරේ. ඉතින් මිනිස්සු ඇවිල්ලා පවුල් පිටින් කාලා බීලා යනවා. හැබැයි ඉතින් ඩ්‍රින්ක්ස් ගන්න තහනම් මෙතන. ඩ්‍රින්ක්ස් ගන්න තහනම්, අරක්කු එහෙම බොන්න තහනම්, බාබකියු දාන්න තහනම්, ගිනිමැල ගහන්න තහනම් මේ ආරක්ෂිත හේතුන් මත. බිලි බාන්න පුළුවන් සත්තු මේ මාළුන්ව. මේ නමුත් ඒකට ගොඩාක් නීති රීති දාලා තියෙන්නේ. බිලි කොක්කේ සයිස් එක, අල්ලන්න පුළුවන් ප්‍රමාණය, මාළුවගේ සයිස් එක, ඒ වගේ ගොඩක් තියෙන මේ මෙතනින් එක්කෙනෙක් බිලි බානවා. බිලි බාන ගොඩක් මේ නීති රීති මෙහෙ රදයි. අනිත් එක මේ ඒරියකින් මම ඉස්සෙල්ලා අර කලින් කිව්වද මේ ඒරියකින් මේ අර අපේ නගර සභාව වගේ තියෙන එකෙන් අවසරය ගන්න ඕනේ. ඒකට යම්කිසි මුදලක් ගෙවන්නත් ඕනේ. ඉතින් මේ ලස්සන චිත්‍රයක් එකතු කරලා මේ චිත්‍ර මම කලින් පාරනකොට ඇඳ දෙන්න මම දැකලා තියෙනවා. ඉතින් පොඩි බයිනෝ එකක් තියෙනවා. ඒකේ තියෙන මේ වැවේ කොනේ ඉන්නවා ඔය කොක්කු జాති එක මේ කුරු జాති ඉන්නවා. ඒගොල්ලන්ව බලන්න තියෙන්නේ මේක. ඒකයි අර හැපැත්තේ ඈටින් පේන පල්ලියේ ඒ ටික බලන්නත් පුළුවන්. ඉතින් මේ වැවටේම වටේටම තියෙනවා මේ පාර හදලා තියෙන්නේ. එක්සර්සයිස් කරන කට්ටියට, දුවන කට්ටියට මේ ඒක කරන ගාම පොඩි අර එක්සර්සයිස් කරන්න විශේෂිත තැන් හදලා තියෙනවා. ඉතින් ඒ විදිහට හරි ලස්සනට මේවා තියෙන එකක්. ඉතින් ඒ ඔක්කොමත් එක්ක මම දැනට මේ වීඩියෝ එක නවත්තනවා. හරි ඒ ඔක්කොමත් එක්ක මම දැනට මේ වීඩියෝ එක නවත්තනවා. පැය භාගයක් විතර ගියේ හින්දා. ඉතින් දැන් මගේ පුංචි ගම මේක තමයි. මම දැනට පදිංචි වෙලා ඉන්න. මම වැඩ කරන්නේ ඔක්කොම මේ හරි සුන්දර පළාතක. ඉතින් මම ආයේ කාරුණික ආයාචනය කරනවා මගේ channel එක subscribe කරලා like එකක් දාලා share පාරක් දාලා support එකක් දෙන්න කියලා. අලුතෙන් පටගත්ත channel එකක් මේක. ඉතින් අඩුපාඩු ගොඩක් තියෙන්න පුළුවන්. මොකද ලොකෝට edit කරන්න නම් මම වලට යන්නේ නැහැ. මම කරන එක ඒ වීඩියෝ එක direct මම දාන්නේ. ඉතින් edit කර ඉන්න මේ අවශ්‍ය නැති හින්දා. ඉතින් දැන් මම නවතිනවා. ආයේ අපි වීඩියෝ එකකින් මම කොහරි ඉස්සරහ බලාපොරොත්තු වෙනවා. ගොඩක් දැන් කැම්පින් වලට යන්න බලාපොරොත්තු වෙනවා. අයිෆල් ටවර් එක පැත්තට යන්න බලාපොරොත්තු වෙනවා. සතු තව වෙල්සයි මාලිකාව බලන්න යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා මෙහි ප්‍රංශේ මම යන්න බලාපොරොත්තු වෙලා ඉන්න රේන්ජ් කියලා පොඩ්ඩක් ඈත පැත්තක් තියෙන හරි ලස්සන තැන් තියෙන. ඉතින් එහෙ යන්න බලාපොරොත්තු වෙනවා. ඒ ඔක්කොම වීඩියෝස් කරන්න. ඉතින් මේ දැන් මම නවතිලා හැමෝටම ආයිබෝවන්. පරිස්සමෙන් ඉන්න.